අපි පාසල් ගිය කාලේ හොකෝ යාළුවනේ ඔයාලට ඇහුණානේ මම කියනවා ගල් බොක්කකින් වගේ යන්න තියනවා කියලා. hiking. Moga යන්නේ. අඩේ මරු බං. මේ ලංකාවේ මේ හොඳයි අපි අද එහෙනම් යන්නේ දිගාමඩල පුරවරයේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන රජගල තැන්න එහෙම නැත්නම් රජගල කියන මේ පුරාවිද්‍යා ස්ථානයේ නැරඹීමටයි අපි ප්‍රවේශ දොරටුව වෙතට ළඟා වුණා. එතනින් අපි ප්‍රවේශ පත්‍ර මිලදී ගත්තා. ප්‍රවේශ පත්‍රයක් සඳහා අපිට රුපියල් 100ක පමණ මුදලක් වැය වුණා. ඊට පස්සේ එතනින් අපි පුරාවිද්‍යා ස්ථානයට අයත් සිතියම ඡායාරූපකරණය කරගත්තා. ගමන ආරම්භ කරද්දී අපිට පුරාවිද්‍යා ස්ථානයෙන් කිව්වා කඳු මුදුනට යන්න ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා කියලා. අපි කොහොම හරි වනාන්තරයේ මැදින් පිහිල්ලා තියෙන මේ කුඩා අඩිපාර දිගේ තමයි කඳු මුදුනට ගියේ. අපි පැයක් පමණ ඉහළට නැගගෙන ගියාට පස්සේ අපිට මේ ගමනේ කේන්ද්‍ර ස්ථානය හම්බ වුණා. මේ තියෙන්නේ අපිට මේ ගමනේදී හම්බෙච්ච පළවෙනි ගල්ලෙන. අපි ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට ගියා. ඉස්සරහට යනකොට අපට ගල්ලෙන් රාශියක් හම්බ වුණා. ඒ වගේම මේ තියෙන්නේ තට්ටු දෙකක් සහිත ගල්ලෙන. අපි මේ තට්ටු දෙකක් සහිත ගල්ලෙනේ අපි ඉහළට නැග්ගා. ඊට පස්සේ පළවෙනි තට්ටුවට තමයි මේ අපි යන්නේ. මේ තියෙන්නේ අපිට හම්බෙච්ච තවත් ගල්ලෙනක්. මේකත් මේ කටාරමක් සහිත ටිකක් ලොකු ගල්ලෙනක්. ඒ පැත්තට වෙන්න තිබිච්ච ගල්ලෙන් ටික බලාගෙන ඊට පස්සේ අපි ආයේ පුරාණ වැව ගාවට. දැන් නම් මේ වැවේ වතුර අඩුයි. මොකද මේ දවස්වල පායන නිසා. ඒ වුණාට මේකේ අයිනේ තියෙන ගල්වල තියෙනවා මේ වැවේ ජල මට්ටම් පිරෙනකොට ඒ රැඳෙන මඩ පාරවල්. පුරාණ වැවත් බලාගෙන අපි පිළිමගේ පැත්තට ආවා. මෙතෙන්දී අපිට නටබුන් රාශියක් බලාගන්න ලැබුණා. ඒ වගේම අපිට තව දැනගන්න ලැබුණ විදිහට මෙතෙන්ට වනාලින් පැමිණෙනවා. අපිට හිතුණු හැටියට නම් මෙතන මේ පොකුණක් තියෙනවා. ඒ පොකුණේ වතුර සාමාන්‍යයෙන් හිඳෙන්නේ නැල්ලු. මම හිතන හැටියට වතුර බොන්න තමයි මේ වනාලිය එතෙන්ට එන්නේ. ඊට පස්සේ අපි මේ පොකුණත් බලාගෙන අපි කන්න ගෙනිච්ච පොඩි කෑම වර්ග තිබ්බා. ඒ වෑනුත් පොඩ මාළුන්ට දාලා අපි ඒ ගල් පර්වතයේ තියෙනවා පඩි පෙළක්. ඒ පඩි පෙළ දිගේ පහළට වැස්සා. ඊට පස්සේ අපිට දැක ගන්න ලැබුණේ පෞරාණික බුදු පිළිමයක්. මේ බුදු පිළිමය බිම තිබ්බේ. අපිට දැනගන්න ලැබුණු විදිහට මේ බුදු පිළිමේ වැඩ කටයුතු අවසන් කරගන්න බැරි වුණා කියලා තමයි පැවසුවේ.
දැන් අපට බලා ගන්න තියෙන්නේ මේ රජගල පුරාවිද්‍යා ස්ථානයේ ප්‍රධාන ස්තූප හා බෝධිගරේ පීඩාත වෙච්ච ස්ථානය. අද වෙනකොට අපිට මෙතන ප්‍රධාන ස්තූප දෙකක් හා බෝධිගරයක් බලා ගන්න තියෙනවා. දැන් නම් මේක නටමින් වෙලා ගිහිල්ලා තියෙන්නේ. මෙතන තියෙන මේ ස්තූප වෙනම ශෛලියකට තමයි ඉදි කරලා තියෙන්නේ. මේ අපට දැක ගන්න තියෙන්නේ රජගල පුරාණ දානශාලාව හා ලාහබත්ගය. පෑතැටියක් මේක භාවිතා කරලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා තමන් දානය අනුභව කරන වේලාව තීරණය කර ගැනීමට. මේ පෑතැටිය මැද්දේ දණ්ඩක් සිටවලා තියෙනවා. ඒ දණ්ඩට හිරේලිය වැටෙනකොට ඒ දණ්ඩේ හෙවණැල්ල පතිත වෙන ස්ථානය අනුව ඔවුන් වේලාව තීරණය කරලා තියෙනවා. මේ තියෙන්නේ ඓතිහාසික ගල් පාත්‍ර. මෙච්චර විශාල ගල් පාත්‍ර ශ්‍රී ලංකාවටම තියෙන්නේ රජගල විතරක් කියලා පුරාවිද්‍යා ස්ථානයෙන් අපිට පැවසුවා. ඓතිහාසික ගල් පාත්‍ර නැරඹීමෙන් අනතුරුව අපි ඉදිරියට ගමන් කරා. මෙතනින් පස්සේ තමයි අපේ ගමනේ දුෂ්කරම හරිය පටන් ගත්තේ. මොකද මෙතනින් එහාට පොඩ්ඩක් මිනිස්සු ගැවසෙනවා අඩුයි. මොකද මේක වෙනම පැත්තකට වගේ තමයි පිහිටලා තියෙන්නේ. මෙතෙන්ට මිනිස්සු යනවා අඩුයි. ඒ වුණාට මේ පුරාවිද්‍යාවේ ගෙහෙම කට්ටිය පාරවල් සුද්ධ කරලා මේ හදලා තියෙන්නේ. අපි ඉස්සරහටම ගියා. මේ ගමනේදී අපිට නැවතත් ගල් දෙනක් දැක බලා ගැනීමට හැකි වුණා. මේ ගල්ලෙනේ නමක් තිබ්බා. ඒ නම ටිකක් වර්තමාන යුගයට අයත් එකක්. ඒ ගල්ලෙනේ නම තමයි පාසිකා ශාමිකාගේ ලෙන. ටිකක් විශාල ලෙනක්. ඒකත් බලාගෙන අපි ඉදිරියට ගියා. දැන් ටිකක් ගමන අමාරුයි. ඒ වුණාට එතනින් එහාටත් අපිට බලා ගන්න ගොඩක් දේවල් තියෙනවා කිව්වා. ඒ ටිකත් බලන්න අපි ඉදිරියටම ගියා. මේ තියෙන්නේ පුරාණ අක්ෂර සහිත ලෙනක්. දැන් නම් මේකේ අක්ෂර කිසිවක් බලා ගන්න නැහැ. විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ පුරාණ ගල් උළුවස්ස සහිත ලෙනක්. මේ ලෙනේ පිවිසුමේ තියෙන මේ උළුවස්ස හදලා තියෙන්නේ ගල් වලින්. එතනින් පස්සේ අපි ගියේ සීතලෙන් බලන්න. දැන් නම් මෙතනින් එහාට මිනිස්සු පොඩ්ඩක් ගැවසෙනවත් අඩුයි. වැඩි කවුරුත් ඇවිල්ලත් නැහැ වගේ. ඒ වුණාට අපි ගමන නතර කරේ නැහැ. මේ සීතලෙන් බලා ගන්න අපි ඉස්සරහටම ගියා. මේ ශීතලෙන් ඉතාමත් තාක්ෂණයකට අනුව තමයි ඉදි කරලා තියෙන්නේ. මේ කඳු බෑවුමේ ගැටෙන සුළං ස්වභාවිකව ඉදි කරන ලද උමං මාර්ග හරහා මේ ලෙන් තුරට ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ ලෙන් වල තියෙන ඒ ගල් බිත්ති මත ගැටෙනකොට ඒ ගල් සීතල වෙලා තියෙනවා. මේක ඇතුලේ හරිම සීතලයි.
දැන් නම් ගමන ටිකක් ඉතාම අසීරුයි. මොකද ගල් ගුහා ඇතුලෙන් තමයි දැන් අපිට යන්න තියෙන්නේ. මේ හරියට නම් මිනිස්සු නම් වැඩි ඇවිල්ලාම නැහැ වගේ තමයි පේන්නේ. ඒ වුණාට අපි නැවැත්තුවේ නැහැ. අපි ගල්ලෙන් අතරින් ගල් ගුහා අතරින් අපි ඉස්සරහටම ගියා. ඊට පස්සේ අපි ආවේ සොහොන් ගලකට. මෙතෙන්ට සොහොන් ගල කියලා තමයි අපිට සිටියේ නම් දැක ගන්න තිබුණේ. ඒ මොන හේතුවක් මොනවද කියලා නම් අපිට හොයාගන්න බැරි වුණා. කොහොමත් අපි එතන බලාගෙන ඉස්සරහට ගියා. දැන් අපිට ගල් ගුහා රාශියක් බලා ගන්න තිබ්බා. ඒත් අපි මේ ගල් ගුහා ඇතුළට ගියේ නැහැ. සාමාන්‍යයෙන් පොඩ්ඩක් හරි පාර හොයාගන්න පුළුවන් විදිහට තියෙන තැන් වලින් තමයි අපි ගියේ. රජගල පුරාවිද්‍යාස්ථානයේ සිටීමට අදාළව තිබිච්ච සියලුම ගල්ලෙන් නටබුන් ආදී දේවල් අපි බලාගත්තා. ඒ බලාගෙන දැන් අපි ගමනාන්තයට ළඟා වුණා. ඊට පස්සේ අපිට අතීතයේ මේ ගමනාන්තයේ සිට අපිට පිටවීමට තියෙන මාර්ගයට අඩිපාරක් තියෙන බවට තොරතුරු දැනගන්න ලැබුණා. නමුත් හැබැයි කැලේ වැවිලා කොලාතු වැටිලා ඒ මාර්ග සියල්ල වැහිලා ගිහිල්ලා තියෙන්නේ. කොහොම හරි අපිට ටික දුරක් යනකොට ඒ මාර්ගය හොයාගන්න බැරි වුණා. අපි කැලේ පැය භාගයක පමණ අතරමං වෙලා පාරවල් හෙව්වා. කොහොම හරි අපි පාර හොයාගත්තා. ඔයගලන්ටත් කියන්න තියෙන්නේ මේකේ ගහලා තියෙන දේවල් වලට පිටින් යන්න එපා. අලුත් පාරවල් හොයාගෙන යන්න එපා. මොකද වනාලින් මෙතන ගොඩක් ගැවසෙනවා. ඒක නිසා ඕගොල්ලොත් ඒ පාරවල් වලම යන්න. අන්තිම වශයෙන් අපිට කියන්න තියෙන්නේ මේ පරිසරයට පැමිණෙන්න, මේ පරිසරය හොඳට නරඹන්න, සුන්දරත්වයේ විඳින්න. ඕගොල්ලෝ මේ පරිසරය විනාශ කරන්න එපා. එක ටොපි කොලයක්වත් පොලිතින් කෑල්ලක්වත් ගෙනල්ලා දාන්න එපා. මේ පරිසර පද්ධතිය සුරකින්න. මොකද ගොඩක් දෙනෙකුට මේක බලාගන්න ඉස්සරහට ඉඩ තියන්න. ඕගොල්ලොත් රජගලට පුළුවන් වෙලාවක ඇවිල්ලා නරඹලා සුන්දරත්වයේ විඳලා යන්න.